මගේ නම භාෂිනී. මම මේ වෙනකොට චපුරු යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා ඉන්නවා. මම මේ ඉංග්‍රීසි කෝස් එකට ආවේ අවුරුදු පෙබරවාරි වල වගේ. අපි ඉස්කෝලේදී ග්‍රැමර් පාර්ට්ස් ඒ හැමදේම ඉගෙනගෙන තිබුණාට එක්සෑම් වලට ෆේස් කරන්න අපිට කාත් එක්කවත් කතා කරන්න පුළුවන් විදිහවත් අපිට මොකක් හරි දෙයක් ගැන විස්තර කරන්න පුළුවන් විදිහවත් ස්කිල් එකක් හැදිලා තිබ්බේ නැහැ. හැබැයි මම මේ සෙන්ටර් එකට ආවට පස්සේ මට ගොඩක් වොලන්ටියර්ස්ලා හම්බුණා. එයාලත් එක්ක මට කතා කරන්න chances හම්බුණා. ඉතින් ඒකත් එක්ක මගේ ස්පෝකන් පැත්ත ගොඩක් ඉම්ප්‍රූව් වුණා. ඒ වගේම තමයි දැන් අපි ඉස්කෝලේ කොච්චර දේවල් ඉගෙනගෙන තිබ්බත් අපිට රචනාවක් වගේ දෙයක් ලියන්න කිව්වොත් අපි හරිම සිම්පල් විදිහට තමයි ඒවා ලියන්නේ. හැබැයි මම මේ කෝස් එකට ආවට පස්සේ මම රචනාවක් වුණත් ඇඩ්වාන්ස් විදිහට ලියන්න පුළුවන් වෙන තත්ත්වයට ආවමු. ඒ වගේ ග්‍රැමර් පාර්ට්ස් උත් ගොඩක් දුරට මම ඉගෙන ගත්තා මේ කෝස් එක නිසා. අනිවාර්යයෙන්ම මේකට ආවොත් හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න වගේම ඕනිම දෙයක් ලියන්න කියන්න ඒ වගේ ගොඩක් තමන්ගේ knowledge එක improve කරගන්න පුළුවන් වෙනවා කියලා මට ගොඩක් විශ්වාසයි. So he always capture our every movement to upload the YouTube video. On currently, it is illegal in Brazil educational system, but in past, it is legal in Brazil educational system. Australian educational system and UK educational system is almost similar. ඉතින් මම කියන්නේ ඔයාලා මේ ලක්කරුණ ඇකඩමි එකට ඇවිල්ලා ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක improve කරගන්න කියලා. Thank you.